අධ්‍යයන පොදු සාතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන බස දෙමළ ප්‍රශ්න පත්‍රය. මෙම ප්‍රශ්න පත්‍රයේ පළමුවන කොටසේ තිබෙනවා වාක්‍ය දෙකක්. එක ප්‍රශ්නයක් සඳහා වාක්‍ය දෙකක් තිබෙනවා. මේ වාක්‍ය දෙක එකතු කිරීමේ ක්‍රමය. යම්කිසි කාරණාවක් සහිත වාක්‍යයක් තිබෙනවා. ඒක උනේ මේ හින්දා කියලා දාන්න පුළුවන්. ඒක උනේ මෙන්න මේ කාරණාව හින්දා. එහෙම නැත්නම් යම්කිසි කාරණාවක් ප්‍රවෘත්තියක් තියෙනවා. ඒ ප්‍රවෘත්තිය සිදුවීම ඒ සිද්ධිය ඒ කාරණාව අදාළ වෙන කාරණාවක් තියෙනවා. එතකොට අපිට මේ වාක්‍ය දෙක එකතු කරලා නිවැරදි ගැළපීමක් ඉදිරිපත් කරන්න නම් ඒකට සුදුසු පදයක් අපි අතරමැදදී යොදන්න වෙනවා. උදාහරණයක් විදියට මම හෙට කොළඹ යනවා. මොකද මට බෙහෙත් ගන්න තියෙනවා. මොකද මට බෙහෙත් ගන්න තියෙනවා. අපේ ඉස්කෝලෙන් බොහෝ ළමයි පාස් වුණා. අපේ ඉස්කෝලෙන් බොහෝ ළමයි පාස් වුණා, විභාගේ පාස් වුණා. මොකද අපේ ගුරුතුමා හොඳින් ඉගැන්නුවා. මම හොඳට මහන්සි වෙලා වැඩ කරා. ඒ වුණාට විභාගේ පාස් වුණේ නැහැ. අන්න ඒ වගේ මෙතෙන්දී පළවෙනි වාක්‍යය තියෙනවා. ඒ වාක්‍යයට හේතු වන කාරණාව සමහර වෙලාවට තියෙනවා. ඒ වාක්‍යයෙන් කියවිච්ච සිදුවීම සපත කිරීමේ, සත්‍ය කිරීමේ වාක්‍යයක් තමයි ඊළඟට තියෙන්නේ. එහෙමත් නැත්නම් හොඳයි. එතකොට ඒ සඳහා අපි මැදට යොදන වචන බලමු මොනවද කියලා බලමු. වසන්ති තිනමුම් පාඩශාලෙකුත් චෙන්රාල්. මෙන්න මේ වගන්තිය වසන්ති තිනමුම් පාඩශාලෙකුත් චෙන්රාල්. වසන්ති හැමදාම පාසලට ගියා. මෙන්න මේ ටික වසන්ති තිනමුම් පාඩශාලෙකුත් චෙන්රාල්. අවල් පරිසු පෙට්‍රාල්. ඒ හින්දා එයා තෑග්ග ලැබුවා. දැන් මේකට ආනාල් කියලා යොදන්න බෑ. අවල් පරිසු පෙට්‍රාල්. එයා හැමදාම ඉස්කෝලේ ගියානේ. එම නිසා අවල් පරිසු පෙට්‍රාල් එයා තෑග්ග ලැබුවා. තෑග්ග ලබා ගත්තා. 27 நாளை விடுமுறை தினம். பாடசாலை திறந்திருக்கும். මේක ටිකක් අමුතුයි. හෙට නිවාඩු දවසක්. එතකොට ඒ වුණාට ඉස්කෝලේ ඇරලා තියෙනවා. ආයිනුම් නමුත් පාඩශාலை තිරඳිරුකුම් හෙට නිවාඩු දවසක්. එහෙත් පාසල ඇරලා තියෙයි කියලා කියනවා. ඒකට දානවා ආයිනුම් පාඩශාலை තිරඳිරුකුම් ඇරලා තියෙයි. මොනවා හරි කාරණාවකට. நான் நன்றாக படிக்க வேண்டும். நாம் நன்றாக படிக்க வேண்டும். අපි හොඳින් ඉගෙන ගන්න ඕනේ. நாம் අපි நன்றாக படிக்க வேண்டும். හොඳින් ඉගෙන ගන්න ඕනේ. මොකද மக்னிசாத எமது பெற்றோர் அதிக எதிர்பார்ப்புகளுடன் காத்திருக்கின்றனர். எமது பெற்றோர் අපේ දෙමාපියෝ අධික එදිර්පාර්පුවලුடன் අධික බලාපොරොත්තුත් එක්කලා එහෙම නැත්නම් අධික ලොකු බලාපොරොත්තු ඇතුව තමයි අපට උගන්වන්නේ. කාතිරුකින්නනර් බලාගෙන ඉන්නවා. එමදු පෙට්‍රෝර් මොකද අපේ දෙමාපියෝ යෙනෙන්රාල් එමදු පෙට්‍රෝර් මක්නිසාද අපේ දෙමාපියෝ අධික எதிர்பார்ப்புகளுடன் காத்திருக்கின்றனர். ஏனென்றால் மக்னிசாது මොකද එමදු පෙට්‍රෝර් අපේ දෙමාපියෝ අධික එදිර්පාර්පුகளுடன் කාතිරුකිன்றனர். හොඳයි එමනම් අපි තවත් මේ වගේ පාඩමකින් මුණ ගැහෙනතුරු ඔබට වණකම් ආයුබෝවන්.